right. අපි GNS3 කියන software එක තමයි දැන් install කරන්න යන්නේ. මොකද අපේ මේ මොඩියුල් එකට උවමනා වෙනවා GNS3 network එකක් කොහොමද simulate කරන්න කියලා දැනගන්න. ඉතින් GNS3 install කරන්න අපි Google Chrome එක හරි ඔයාලා කැමති web browser එකකට ගිහලා GNS3 කියලා search කරන්න. ඒ search කරාට පස්සේ මේ එන පළවෙනි link එකේ තියෙනවා download GNS3 කියන link එකක්. එතන click කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ලෝඩ් වෙනවා, අලුත් page එකක් ලෝඩ් වෙනවා. මේකේ ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. හැබැයි මතක තියාගන්න ඕනේ GNS3 ඩවුන්ලෝඩ් කරන්න ඉස්සර වෙලා ඔයාලට මේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරපු ගමන් මෙතන account එකක් හදාගන්න කියලා කියනවා. එතකොට user name එක password එකක් දීලා එහෙම නැත්නම් Google එකෙන්ම ඔයාලට sign in වෙලා තමයි මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ. මේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරපු ගමන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව ඉන්ස්ටලේෂන් ගයිඩ් එකක් දීලා තියෙනවා. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ ගයිඩ් එකත් රීඩ් කරන්න පුළුවන්. මේක වෙනම පේජ් එකක් විදිහට තියෙන්නේ. දැන් අපි ඩවුන්ලෝඩ් කරගත්තු GNS3 software එක install කරගන්නයි හදන්නේ. මේ වගේ icon එක තියෙනවා මගේ download folder එක ඇතුලේ. මම මේක double click කරලා install කරන්න යනවා. එතකොට මෙන්න මේ වගේ message එකක් එනවා. ඒක යොස් කරලා මේ තියෙන්නේ welcome screen එක GNS3 installation welcome screen එක. මේකේ next ගිහිල්ලා license and terms agree කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන අහන්නේ අපේ start menu එකේ folder එක ඒක GNS3 already කියන විදිහටම තියෙනවා default එක. ඊට පස්සේ මෙතන අහනවා අපෙන් tools අපිට උවමනා දේවල් මම WinPCAP එකක් මෙතන add කරනවා. add මෙතන අහනවා අපේ මොනවද උවමනා කරන tools සහ කොහොමද installation එක යන්නේ කියන එක. දැන් local installation තමයි මෙතන select වෙලා තියෙන්නේ. මෙතන අපිට custom දීලා කරලා වෙනස් කරගන්නත් පුළුවන්. ඒ වගේම මෙතන GNS local installation එකේදී අපි පාවිච්චි කරන්නේ GNS3 desktop කියන එකට ටික් එකක් දාලා තියෙන නිසා tools වල මේ තියෙන default tools වලට අපි ටික් එකක් දාලා තියාගෙන යන්න ඕනේ. ඊට පස්සේ next යනවා. ඊට පස්සේ C program files GNS3 කියන මේ default path එකමයි අපි destination folder එක තෝරන්නේ. ඊට අපිට පුළුවන් මෙතනින් next යන්න. next ගිහිල්ලා මේක install කරගන්න. හරි. දැන් මම GNS3 open කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි open වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ GNS3 open කළා. මෙතන අපිට කියනවා open කරපුව ගමන් please create project එකක් create කරන්න කියලා. තාම අපේ project එක create කරලා නැති නිසා තමයි මේ විදිහට එන්නේ. සහ අපිට හැකියාව තියෙනවා මෙන්න local server එකට connect වෙනවා දැන් අපේ screen එක අපේ GNS3 බලමු. හරි. local server එකට connect වුණාට පස්සේ මෙන්න මෙතන කෙළවරේ server summary කියන තැන අපිට මංචුල VivoBook CPU 11.5 කියලා පෙන්නනවා. ඒ කියන්නේ මගේ VivoBook එකේ server එක විදිහට තමයි පෙන්වන්නේ. ඊට පස්සේ අපිට මෙතනින් local server එකක් create කරගන්න පුළුවන්. අපි හරි දැන් අපි මෙතනින් අලුතෙන් project එකක් create කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට router එක පෙන්වන්නේ. sorry project එක GNS3 tool එක පෙන්වන්නේ. අපි අලුතෙන් project එකක් create කරගත්තට පස්සේ new blank project ගිහිල්ලා මෙන්න මේ විදිහට ඒ කියන්නේ තමයි අපේ GNS3 පෙන්වන්නේ. මෙතන routers වලට ගියහම කිසිම router එකක් අපිට පෙන්වන්නේ නැහැ. නමුත් switches ඒ වගේම computers ඒවා සියල්ලම අපිට පෙන්වනවා cables උත් ප්‍රශ්නයක් නැහැ. දැන් router එකක් නැතුව අපිට network දෙකක් connect කරනකොට ගැටලුවක් තියෙනවානේ. ඒක නිසා අපි router එකක් දැන් මෙතන install කරගන්නේ කොහොමද කියන එක බලමු. ඒකට අපි Google එකට ගිහිල්ලා Google එකේ අපි type කරනවා Cisco router 3745 iOS download for GNS3. ඒ කියන්නේ 3745 කියන්නේ අපිට උවමනා කරන router එකේ number එක. එතකොට 3745 කියන router එක තමයි අපි download කරලා ගන්න හදන්නේ. GNS3 වලට. දැන් මේක search කරාට පස්සේ මෙන්න මෙහෙම පහලින් අපිට පෙන්වනවා sysnet
tech solution කියලා Cisco iOS download for GNS3 මෙතනින් අපිට download කරගන්නත් පුළුවන්. මේ අනිත් link වලිනුත් පුළුවන්. මට ලේසි වුණේ මේ link එක. ඒක නිසා මම මේ link එකට ගියා. ගියාට පස්සේ මෙන්න මේ විදිහට Cisco iOS download for GNS3 කියලා මේ විදිහට මට පෙන්නන්න page එක load වුණා. මේකේ පහළට යනකොට මේ download කරන්න ඕනේ ෆයිල් එක include කරලා තියෙනවා. ඉතින් මම මෙන්න මෙතන තියෙන 3745 මේ තියෙන්නේ 3745 124යි 124-25d.bin කියන ෆයිල් එක තමයි මම මෙතෙන්දී ඩවුන්ලෝඩ් කරගන්නේ. ඒක තමයි GNS3 වලට දාගන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනින් ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා මේ page එක load වෙනවා. මේ page එකේදී continue to destination කියන බටන් එක හෝ එහෙම නැත්නම් තප්පර 7ක් ඇතුළත අපිට අලුතෙන් මේ window එකක් load වෙනවා. ඒ කියන්නේ අපේ drive එක මේ විදිහට අපිට පෙන්නනවා ඒ ෆයිල් එක. ඊට පස්සේ අපි මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාගේ ඩවුන්ලෝඩ්ස් වලට මේ ෆයිල් එක එනවා. හරි. දැන් මගේ ඩවුන්ලෝඩ්ස් වලට මේ ෆයිල් එක ඇවිල්ලා තියෙන්නේ. මම කරන්නේ මේ ෆයිල් එක මෙතෙන්ට ඇඩ් කරන එක. මම මුලින්ම යනවා ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා මේ 3725 3745 කියන ෆයිල් එක 3745 කියන ෆයිල් එක මම රයිට් ක්ලික් කරලා එක්ස්ට්‍රැක්ට් කරගන්නවා මෙතෙන්ට. එතකොට මෙන්න මේ විදිහට තමයි මට මේ ෆෝල්ඩර් එක පෙන්වන්නේ. මේ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා ෆයිල්ස් දෙකක්. එකක් තමයි detail.txt කියන ෆයිල් එක. අනික තමයි C3745 කියන අපේ අර 124/25d කියන bin ෆයිල් එක. දැන් මට ඕමනා මේ bin ෆයිල් එක. මම නැවතත් යනවා GNS3 වලට ගිහිල්ලා දැන් මෙතනින් router ක්ලික් කරලා new templates වලට ගිහිල්ලා මෙතනින් install an appliances from the GNS3 server recommended කියන mod එකේ යනවා. next ඊට පස්සේ මෙතන server එක load වෙනවා. load වුණාට පස්සේ මෙතන router එක 3745 කියලා මම Cisco file එක select කරලා install කියලා දෙනවා. ඊට පස්සේ install the appliances on your local computer කියන මෙතන ටික් වෙලාම තියෙනවා. next යනවා. ගියාට පස්සේ no installation instruction available. next right මෙන්න මේ විදිහට ෆයිල් දෙක මට පෙන්නනවා. පෙන්නුවාට පස්සේ දැන් ගැටලුවක් තියෙනවා. මෙතන ෆයිල් මිසින් කියලා තමයි පෙන්වන්නේ. මේකේ මේ පහලින් තියෙන ෆයිල් එක. දැන් මම කරන්නේ දැන් මෙතන ෆයිල් එක මිසින් නිසා allow custom file කියන මේක ටික් එකක් දාලා yes කියලා දෙනවා. දුන්නාට පස්සේ මෙතනින් අපිට අර ෆයිල් එක import කරගන්න පුළුවන්. මේක තියෙන්නේ මගේ downloads වල. මම downloads වලට ගිහිල්ලා මේ තියෙන 3745 කියන මේ ෆෝල්ඩර් එක ඕපන් කරලා මෙයා ක්ලික් කරලා ඕපන් කරගන්න. yes කියන බටන් එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ready to install කියලා මගේ ෆයිල් එක මෙතන වැල්ලා තියෙනවා. දැන් මම next බටන් එක ක්ලික් කරලා ඉස්සරහට යනවා. මෙතනින් ඉස්සරහට යන්න විදිහක් නැහැ. මොකද මම next බටන් එක ක්ලික් කරාට මෙයා select කරලා ඉන්න ඕනේ. select කරලා තමයි next බටන් එක ක්ලික් කරලා ඉස්සරහට යන්නේ. ඊට පස්සේ මේ message එක yes කරනවා. yes කරලා finish කියලා දෙනවා. ඊට පස්සේ මෙයා කියනවා successfully create වෙලා තියෙනවා කියලා මේ image එක. ඒක තියෙන්නේ router ඇතුලේ කියලා කියනවා. මෙන්න දැන් මගේ page එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට මෙතන router එක උඩ router එක ඇතුලේ router එකක් 3745 කියන router එක create වෙලා තියෙනවා. දැන් අපි සූදානම් වෙන්නේ GNS3 මේ tool එක පාවිච්චි කරලා sample පොඩි network එකක් කොහොමද හදාගන්නේ simulate කරන්නේ කියන එක ගැන දැනගන්න. මේ network එක ඇතුලේ මගේ තියෙනවා router එකක්, switch එකක් සහ computers දෙකක්. අපි මුලින්ම router එක add කරගන්නවා. router එකක් add කරා. ඊට පස්සේ switch එකක් add කරගන්නවා. ඊට පස්සේ computers දෙකක් add කරගන්නවා. හරි. දැන් මේ computers සහ switches එකට connect කරගන්න. PC1 එක උඩ click කරනවා. click කරලා Ethernet 0 කියලා මම select කරනවා. ඊට පස්සේ මෙතන Ethernet 1 වලට මම computer එක connect කරනවා. computer 1. PC2 එක Ethernet 0 මෙතන
අර ඊතර්නෙට් 1 එක දැන්ට කනෙක්ට් වෙලා කියලා අපිට ග්‍රීන් කලර් අයිකන් එකකින් පෙන්නනවා. ඊතර්නෙට් 2 වලට මම කනෙක්ට් කරනවා. ඊට පස්සේ ස්විච් 1 එක ඊතර්නෙට් 0 වලින් රවුටර් 1 එකේ ෆාස්ට් ඊතර්නෙට් 0/0 වලට කනෙක්ට් කරනවා. දැන් මේ විදිහට අපි නෙට්වර්ක් එක හදාගෙන තියෙනවා. හරි අපි දැන් මේ හදාගත්තු නෙට්වර්ක් එක ඇතුලේ කොහොමද බලමු මේ රවුටර් එකත් කම්පියුටර්ස් දෙකත් කන්ෆිගර් කරන්න. මුලින්ම රවුටර් එකට ගිහිල්ලා රවුටර් එක ස්ටාර්ට් කළා. එතන තියෙනවා ඊට පස්සේ ආයෙ රයිට් ක්ලික් කරාට පස්සේ කන්සෝල් කියලා මෙතන මේ විදිහට පෙන්නනවා. රවුටර් එක ස්ටාර්ට් කළාම තමයි රයිට් ක්ලික් කරලා ස්ටාර්ට් කළාම තමයි කන්සෝල් එකට යන්න ඕනි. මේ විදිහට කන්සෝල් එක අපිට පෙන්නනවා. මෙතන එන්ටර් කරාට පස්සේ පොඩි වෙලාවක් ගන්නවා මෙයා data ටික ලෝඩ් කරගන්න. මෙන්න මේ විදිහට පොඩි කාලයක් ගන්නවා data ලෝඩ් කරගන්න. ලෝඩ් වුණාට පස්සේ R1 hash කියලා මෙන්න මෙතන අපිට ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ මෙතන පළවෙනි කමාන්ඩ් එක අපි රවුටර් එක enable කරන එක enable කියලා අපි ටයිප් කරනවා. enable කියලා ටයිප් කරලා enter කරනවා. ඊට පස්සේ ඊළඟ කමාන්ඩ් එක තමයි රවුටර් එක config කරනකොට අපි යන්නේ configure terminal. configure fast ethernet 0/0 මේ විදිහට end එකක් press කරපුවාම දැන් අපි fast ethernet එකට තමයි connect වෙන්නේ. fast ethernet 0/0 වලට තමයි connection එක හදන්න යන්නේ. දැන් IP එක එතනට දෙනවා. IP අපි දන්නවා අපේ IP එක දැනටමත් 192.168.1.1 shut down exit enter end enter ඊට පස්සේ අපි write 192.168.1.10 මේ සබ්නෙට් මාස්ක් එක සහ IP ඇඩ්‍රස් එක දීලා ගේට්වේ IP එක දෙනවා ස්පේස් එකක් දීලා 192.168.1.1 එන්ටර් කරාට පස්සේ ඩුප්ලිකේට් තියෙනවද කියලා චෙක් කරනවා ඊට පස්සේ අපිට IP එක පෙන්වනවා දැන් මෙතන ක්ලෝස් කරලා අපි යනවා PC2 වලට PC2 ස්ටාර්ට් කරලා PC2 වල කන්සෝල් එකට යනවා PC2 වල කන්සෝල් එකෙත් අර විදිහට ඉස්සෙල්ලා විදිහටම IP අපි 20 සබ්නෙට් මාස්ක් එක same 255.255.255.0 පළවෙනි IP address එක පළවෙනි කම්පියුටර් එකට තමයි මම data එක ping කරන්නේ 192.168.1.10 කියන IP එකට data එකක් ping කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ data ටික transfer කරනවා යා. ගැටලුවක් නැතුව. right. දැන් අපි router එකට data එකක් transfer කරලා බලමු ping කරලා බලමු. ping 192.168.1.5 මේ IP එකට data එකක් අපි transfer කරලා බලමු කොහොමද යනවද නැද්ද කියලා. enter කරා host not reachable මෙහෙම host එකක් නැහැ කියලා තමයි මේ network එක ඇතුලේ කියන්නේ. දැන් එතකොට GNS3 වලින් sample network එකක් සරල network එකක් හදාගන්නේ මෙන්න මේ විදිහට.